එලෝ කට්ටිය ඔන්න අද මං කියල් දෙන්න WhatsApp DP එකක් වෙන කෙනෙක් එකක් හොරෙන්ම ගන්න විදිය. මුලින්ම ඔයන්න Chrome app එකට Chrome app එකට ගිහිල්ලා මම මේ පෙන්නන එක ටයිප් කරගන්න ඕනි. toolchain.com ඒක ටයිප් කරගෙන ඊට පස්සේ සර්ච් කරගන්න තමයි තියෙන්නේ. වීඩියෝ එකට subscribe කරලා like එකක් දාලා support එකක් දෙන්න ඉතින්. ඊට පස්සේ මෙන්න මේ මම පෙන්නන තැනින් ශ්‍රී ලංකා කියන එක තෝරගන්න ඕනි. මම පල්ලෙහාට යන්න එතකොට ශ්‍රී ලංකා කියන එක තියෙනවා. මේ වගේ වීඩියෝස් වලට ගයිඩ්ලයින් එකක් දෙන්න පුළුවන් නම් කට්ටිය subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න. කවුරුත් කියලා දෙන්නේ නැති දේවල් තමයි මම මේ දැන් කියලා දෙන්නේ ඔය කට්ටියට. ඔන්න ඔතනින් මම ශ්‍රී ලංකා තෝරනවා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක මම පෙන්නන විදිහට ටයිප් කරගන්න ඕනේ. ඔයද මම මගේ නම්බර් එක ටයිප් කරලා තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඔන්න view profile picture කියන එක ඔබන්න. ඔන්න එතකොට ටික වෙලාවකින් පල්ලෙහාන් අන්නට විතර ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔතනින් save dp දුන්නාම ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක රියලි අම්මෝ ඒක මේක හොඳයි අම්මෝ ඇත්තට අම්මෝ එකයි බඩවැලුත් එබරුණා ඒකට. දැක්කනේ. මගේ WhatsApp එකේ dp එක තමයි මම ඔය ඩවුන්ලෝඩ් කරගත්තේ. ඔය විදිහට ඕනම කෙනෙක් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් අපි දෙවන ක්‍රමයට ගියාම තියෙන්නේ ඔයාලට WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා ඔය මම පෙන්න dp එක තමයි ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. මේකට ඔයා WhatsApp එකේ WhatsApp bot කෙනෙක් හදලා තියෙන්න ඕනි. WhatsApp bot කෙනෙක් හදන විදිහ දන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට ඊළඟ වීඩියෝ එකෙන් WhatsApp bot කෙනෙක් හදන විදිහ කියලා දෙන්න. මාරයි නීමල්ලි. ඔන්න විදිහට .getDP කියලා නම්බර එක ගහුවම WhatsApp bot තියෙන නිසා ඕනම කෙනෙක්ගේ WhatsApp DP එකක් ඔයාගේ WhatsApp එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පේනවනේ කිසිම රහසක් නැහැ. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා යාළුවන්ටත් share කරලා comment එකක් දාන්න.